ඔන්න අද මම ඕගොල්ලන්ට කියන්න හදන්නේ අද්දුටුයි ප්‍රත්‍යක්ෂයි වෙන බෙහෙතක් ගැන. ඕගොල්ලෝ දන්නව නේද මේ ගහ මොකද්ද කියලා? මේක කොස් ගහක්. ඕගොල්ලෝ දියවැඩියාවට බෙහෙත් බීලත් දෙතුරියට සීනි වැඩි වෙලා ඉන්නවා නම් ඒ සීනි මට්ටම අඩු කරගන්න විදිහක් නැතුව ඒකට ඔයගලන්ට පුළුවන් මේ වගේ කොස් ගහකින් ගත්ත වේලිච්ච කොළ කීපයකින් මේ වගේ වේලිච්ච කොළ 6-7-8ක් අරගෙන මේ වගේ පිළිසිඳුවට ගත්තාම බොන්න අපිරිය හිතෙන්නේ නැහැනේ. මේ වගේ කොළ 6-7-8ක් අරගෙන වතුර කෝප්ප 5ක් විතර දාලා ඒක එක කෝප්පයක් වෙන්න හිඳගෙන උදේට හවසට දෙපාරකට කෝප්ප භාගෙ ගානේ බොන්න. දවස් 2ක් හෝ 3ක්. බලන්න ඕගලන්ට අඩු කරගන්න බැරි සීනි මට්ටම අඩු වෙලා යනවා ලස්සනට. ඇඟට විසක් වෙන්නේ නැහැ කියලා විශ්වාසයි නේද? අපි එදිනෙදා මේ කෑමට ගන්න දෙයක් නේ කොස් කියන්නේ. ඉතින් කරලම බලලා මේකේ ඇත්ත නැත්ත චූටි කමෙන්ට් එකකින් තියන්න. දැන් මේ අවුරුදු කාලේ රස කැවිලි කන්න ආස වෙලා තවත් රස කැවිලි කාලා ඕගොල්ලන්ගේ සීනි මට්ටම වැඩි කරගත්තොත් මේ අත් බෙහෙත කරලා බලන්න. මම කියන්නේ ඇත්තද කියලා.